අයිබෝවන් මගේ නම දහම් දින සාක්‍යා මම ඉදිරිපත් වන තරගාංශය සිංහල නිවේදන ජේෂ්ඨාංශය මගේ පාසල් කේතය SKN 039 මීළඟ අවධානය විදේශ පුවතක් වෙත යුක්‍රේන F-16 කදවරකට රුසියානු හයිපර්සොනික් මිසයිල් ප්‍රහාරයක් යුක්‍රේන තීරණාත්මක ගුවන් කදවරක් වෙත රුසියානු හමුදා හයිපර්සොනික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි තහවුරු කර තිබුණු අතර යුක්‍රේනයේ ප්‍රධානතම ගුවන් හමුදා කදවරක් වන ස්ටාරෝ කොස්ටියෙන්ටිනිව් කදවර තුළට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්‍රේන හමුදා නිවේදනය කර තිබුණේ. ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කරන අතරතුර මෙම හයිපර්සොනික් ප්‍රහාර එල්ල කර තිබුණු අතර යුක්‍රේනයට අතිරේක F-16 යානා සපයන බව නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කළ පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇත. කියව් නගරයටද මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එම කින්සාල් මිසයිල නියමිත ඉලක්ක වෙත ගමන් කර ඇති බවත් මිසයිල් සුන්බුන් කඩා වැටීමෙන් බටහිර සෝමියන්ස්කී දිස්ත්‍රික්කයේ මහල් ගොඩනැගිල්ලක සහ සුපිරි වෙළඳ සැලකට හානි සිදු වූ බවත් සඳහන් වේ. මේ අතර රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කෙර්සන්, කාර්කිව් සහ ඩොනෙට්ස් ඇතුළු කලාප රාශියකට හානි සිදු වී තිබුණේ. ඒ ලයිට් බෝම්බ සහ ෆැබ් බෝම්බ ප්‍රහාර හේතුවෙනි. සැපොරිෂියා පෙරමුණේ සිදු කරන නවතම ප්‍රහාර වලින් රුසියානු හමුදා ඉදිරියක් අත්පත් කරගෙන ඇති අතර යුක්‍රේන හමුදා පසුබස්මින් සිටින බවද වාර්තා වේ. කෙසේ වෙතත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන හමුදා දුර්වල කිරීමට රුසියානු හමුදාවන් උත්සාහ ගන්නා බව විදේශ මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි. මින් පුවත් නිවයි. හමුවෙමු ඔබව මීළඟ පැයේදීත්. අයිබෝවන් සුබෝදෑසනක්. අපි පුංචි කාලේ ඉඳලම අපේ ජීවිතේ හරි ලස්සන ඉලක්කයන් තිබෙනවා. ජීවිතයේ දවසින් දවස ඉදිරියෙන් ඉදිරියට යනකොට අපේ මේ ඉලක්කයන් තව තවත් තීව්‍ර වෙන්න පටන් ගන්නවා. ඉතින් සුන්දර නිවාසයක් තැනීම කියලා කියන්නෙම මේ වචන වලින් කියන තරම් ඒතරම් සුන්දර කාර්යයක් නෙවෙයි. ඉතින් සුන්දර නිවාසයක් තැනීමේ සිහිනයේ යෙදෙන ඔබ වෙනුවෙන් ආරම්භ කරන්න සූදානම් මේ සුන්දර නිවාස සිහිනයේ විඳනීය හෝරාව නිවාස යාත්‍රා අපේ මේ වැඩසටහන. හොඳයි. අද දවසේදී අපි මේ වැඩසටහනේ මාතෘකාව වනුයේ නාගරික ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට විශාල ගැටලුවක් වී තිබෙන ඉතාමත් කුඩා ඉඩ ප්‍රමාණයක සර්ව සම්පූර්ණ නිවසක් සාදාගත යුත්තේ කෙසේද පිළිබඳව පුරා හෝරා කාලයක් කතා බහ කරන්නට විශේෂයෙන්ම මනස් සැලසුම් සහගතව ක්‍රමානුකූලව වාස්තු විද්‍යාවට අනුකූලව කුඩා ඉඩ ප්‍රමාණයක මේ නිවස සාදාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව කතා බහ කරන්නට අද අපි අපේ වැඩසටහනට ආරාධනා කළා වරලත් වාස්තු විද්‍යාඥ දේශාන් වික්‍රමසිංහ මහතාව. ආයුබෝවන් කියා පිළිගන්නවා මහත්මයාණනි අපේ මේ වැඩසටහන වෙතට. වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් අපි ඔබට පුංචි දෙයක් මතක් කර සිටින්නම්. ඔබට මේ පිළිබඳව විශාල ගැටලු තියෙන්නට පුළුවන්. ඉතින් සජීවීව අප හා එකතු වෙන ඔබට පුළුවන් දේශාන් වික්‍රමසිංහ මහතාව සජීවීවම කතා බහ කරලා ඔබට ඒ ගැටලු විසඳා ගන්නට. ඉතින් මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 075 129 504. මම ආයෙත් මතක් කරන්නම් 075 129 504. ඔබට පුළුවන් මේ දුරකථන අංකයට කතා කරලා ඔබේ තියෙන ප්‍රශ්න ගැටලු සජීවීවම විසඳා ගන්නට. හොඳයි. අපි දැන් ආරම්භ කරමු අපේ මේ වැඩසටහන. ඉතින් ආරාධනා කරනවා පුරා හෝරා කාලයක්ම අපත් සමග රැඳී සිටින්න කියා. මහත්මයාණනි, අපි යම්කිසි කාර්යයක් කරන්නට පෙර ඒ සඳහා මනස් සැලසුමක් තිබිය යුතුයි. ඉතින් මේ කුඩා ඉඩ ප්‍රමාණයක සර්ව සම්පූර්ණ නිවසක් සාදාගත යුත්තේ කෙසේද? ඒ සඳහා අපි සැලසුම් සහගත යුත්තේ කෙසේද? මේ පිළිබඳව අපි කතා කරමු මුලින්ම. ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නාට මම මේ අවස්ථාවේ රැඳී සිටින්නේ නානෝය දුම්රිය ස්ථානයේ ඉදිරිපිටයි. අද දවසේදී ලංකාවේ අධිසුභෝගී දුම්රිය සේවාවක් වන ඇල්ල ඔඩිසි දුම්රිය සේවාවේ සිය මංගල ගමන ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම්. ඉතින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අපට දන්වා සිටියේ මෙම ස්ථානයෙන්
පෙරවරු 8:15ට පමණ මංගල ගමන ආරම්භ කරන වග. ඉතින් ආගමික වැඩ කටයුතුන් වලට මුල් තැන දෙමින් මෙම ස්ථානයේ මිට මිනිත්තු කිහිපයකට පෙර ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. හොඳයි. දැන් ඔබ දකින්නේ හෙළ සිරිතට හෙළ සම්ප්‍රදායට ගරු කරමින් මේ දුම්රිය මහජනයාට විවෘත වන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා අතින් තමයි මේ දුම්රිය මහජනයාට විවෘත වන්නේ. ඔබ දකින්නේ දැන් ඒ අවස්ථාව. හොඳයි. මහජනයාට දැන් දුම්රිය විවෘතයි. තව මිනිත්තු කිහිපයකින් මංගල ගමන ආරම්භ කිරීමට සූදානම්. ඔබ දැන් මාගේ දෙපසින් දකිනවා ඇති මේ මංගල ගමනත් එක්ක එක්කාසු වන්නට කෙතරම් ජනකායක් එක් වී සිටිනවාද යන්න වග. ඉතින් විශේෂයෙන්ම අපි මෙම ස්ථානයට පැමිණි පසු අපට දැක ගන්නට පුළුවන් කමක් ලැබුණේ මේ ස්ථානයට වැඩි වශයෙන් පැමිණ තිබෙන්නේ විදේශීය සංචාරකීන් බව. ඉතින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ඒ මහත් වූ ආඩම්බරයට පත්විය යුතු කාරණයක්. ඒ වගේම තමයි මේ ඇල්ල ඔඩිසි දුම්රිය සේවාව හරහා ඔබට පුළුවන් ලංකාවේ තිබෙන සුන්දරතම ස්ථාන ඇස් දෙකෙන්ම නරඹන්නට. ඉතින් මොනරා ටීවී අපි සූදානම් මේ මංගල ගමන ඔබට සජීවී ලෙස තිළින කරන්නට. ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින්න අපත් සමග දැනට සම්බන්ධතාවය ලබා දෙනවා පාලක මැදිරියට.